කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලයේ බඹරුසේ පිරිවර ඇති වේවා අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා ගව්වෙන් කව්ව දිවමාලික සෑදේවා මම මේ කිව්වේ යශෝදරා වතේන ලස්සන ජනප්‍රිය කවියක් බෞද්ධ ඉතිහාසය තුල අති සුවිශේෂී සංසිද්ධීන් සිදුවෙච්ච අද වගේ මැදින් පුන් පොහෝ දිනයක අපි කල්පනා කරා මේ අතුරින් අපි කොයි කාහටත් විශේෂයෙන්ම වර්තමාන තරුණ තරුණියන්ට ඊටමත් වැදගත් කාරණයක් පිළිබඳව සාකච්ඡාව මෙහෙවන්නට ආදරය ගැන කතා කරනකොට අපේ අමල තාත්තලා දන්නවා එදා සහ අද ආදරය අතර තියෙන වෙනස අපි යශෝදරා සිද්ධාර්ථ කිව්වහම ඒ මතක් වෙන ආදර කතාව ඒක අවසාන වෙන්නේ නිවන් අවබෝධ ලබාගෙනමයි. ඉතින් අද අපේ මේ සද්දා වාහිනී රූපවාහිනී නාලිකාවේ පොහෝදා සදහම් කතිකාව දැහැමින් පිරිපුන් සමාජයක් උදෙසා තේමාව යටතේ අපි අද සිදු කරන්නට සූදානමින් ඉන්නවා. අද අපේ සාකච්ඡාවට අපිත් සමග මේ පවතින ආදරය සහ නොපවතින ආදරය පිළිබඳව කතා කරන්නට අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ දේශක සමාජ ක්‍රියාකාරී දේශීය හෙළ වෛද්‍ය ගාමිණී කිරමකන්ද මැතිතුමා. මැතිතුමනි මේ නොපවතින ආදරය සහ පවතින ආදරය අද අපේ පෙළගැස්ම. මොකක්ද මේ නොපවතින ආදරය මොකක්ද මේ පවතින ආදරය? ඔබතුමාගේ මතයට අනුව මොකක්ද? සමහරු කියනවා මම ඔයාට ආදරය කරේ ඔයාගේ ඇස් දෙක දිහා බලලයි කියලා. ඉතින් දැන් ඔහොම කිව්වට කාලයක් යනකොට ඒ අලුත් පිටම ඒ ආදරේ පටන් ගත්ත අලුත් පිටම සමහරක් වෙලාවට අර දෙන්න එකතු වෙලා ගෙදරක ජීවත් වෙන කාලේ එනකොට නැවුම්බම අලුත් පිටම ඉන්නකොට සමහරක් වෙලාවට බත් පිඟානේ අර ආදරය කරපු කෙස් ගහක් තිබුණොත් මොකද වෙන්නේ? සමහරක් වෙලාවට බැරිවීමකින් කවුරුවක්වත් උයනකොට ඕන කමින් දාන්නේ නැහැ කෙස් ගහක්. බැරි වෙලාවක්වත් අර කෙහෙරැල්ලක් තිබුණොත් ඔන්න එතනදී ඔන්න අර එක තැනක කියනවානේ මේකේ තියෙන්නේ වෙනස කෙස් ගසකට සමයි කියලා. තමුන් ආදරය කරන වස්තුව වෙනස් වෙනුවත් එක්කම ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දැන් ඒක නිසා තමයි මම හිතනවා ඔබ තරුණ නිවේදක මහත්මයෙක් නිසා මේක අත්දැකලා ඇති. ඔබට දකින්න ලැබිලා ඇති. දැන් ආදරය කරලා එක වහලක් යටට එන්න ඉස්සෙල්ලා ආදරය කරන දෙන්නේ තොර තෝංචියක් නැතුව කතා කරනවා. තොර තෝංචියක් නැතුව ගමන් බිමන් යනවා. ඒ කියන්නේ යනවා කියන ගෙදෙට්ට කියන ගමන නෙමෙයි යන්නේ. ගෙදෙට්ට කියන ගමන නෙමෙයි යන්නේ. ඒක නිසානේ මේ වයසින් අම්මලා දරුවා පන්ති ගිහිල්ලෙනකන් කොයි හරි ගිහිල්ලෙනකන් අද මොකද පරක්කු කියලා අහන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ දුර ගිහිල්ලා එන්න මේ වෙලාව ඇති කියලා. එහෙම නැත්නම් සැකයක් හිතුනොත් අහනවා අදත් පන්ති තියෙනවද කියලා. මොකද දෙමව්පියෝ ওই වයස පහු කරලා ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා එතකොට සමහරක් වෙලාවට මේගොල්ලෝ රින්ගන තැන් මොනවද කියලා. දැන් මුලින් තොරතෝංචියක් නැතුව කතා කරන තොරතෝංචියක් නැතුව ගමන් බිමන් යන අය දැන් ඔන්න ලොකු ජයග්‍රහණයක් අරගෙන ඒ දෙන්න එක්තැන් වුණාට පස්සේ අර මුලින් තිබ්බ தත්ත්වය ටික ටික වෙනස් වෙනවා. ටික ටික වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඉස්සර තරම් කතා කරන්නේ නැහැ. ඉස්සර තරම් ගමන් බිමන් යන්නේ නැහැ. ඉස්සර තොරතෝංචියක් නැතුව කතා කරාට දැන් ගෙදර කතා කරන්නේ මොනවාද? ඔයා තේ බොනවාද කියලා ඇහුවොත් ආදරෙන් බකමූණ දෙන උත්තරේ තමයි දෙන්නේ. ඔයා අද යනවද අර ගමන? ඔබතුමා යශෝදරාවේ ලස්සන කතා දෙකක් කිව්වා. දැන් යශෝදරාව මේ කවිය කිව්වේ එතුමා ගිහිල් ඉවර වෙලා කැලේට ගිහිල්ලා ඉන්න අතරතුර. එතුමා නිවසින් බැහැර වෙලා ඉන්නකොට. හැබැයි එයාගේ හිතේ වෛරයක් ගොඩ නැගුන්නේ නැහැ. එයා ඒත් කිව්වේ මොකක්ද? අර කවියේ කියපු කාරණා ටික. කැලේ තියෙන කොයි දේවත් රස වෙන්න ඕන. දිවමාලිග ඇති වෙන්න ඕනේ. ගව්වෙන් ගව්ව ඔයාට යහපතක් වෙන්න ඕනේ කියන කාරණේ තමයි කිව්වේ. ඒ අර වෛරයේ පිට ගොඩ නැගිච්ච දෙයක් නෙමෙයි. මෙයා මගේ ස්වාමි පුරුෂයාම තමයි.
මෙයා මගේ භාර්යාවම තමයි කියලා හිතේ ඇති වෙලා තියෙන කාරණේ උඩ. tamunට දැනෙනවා. මේ මගේ කෙනා තමයි කියන එක දැනෙනවා. දැන් අපිට සමහරක් පැතිවලට ගියාම අපිට මේ පැත්ත පිළිබඳව ඇති වෙනවා එකපාරට මම මීට කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවදෝ කියලා හැඟීමක්. මේ හැඟීම එන්නේ කොහොමද? සංසාරයේ මේකේ තියෙනවා පුරු පුරුදු බව. අර කතාවට කියනවනේ සමහර අය නේද? කන වෙලාව වෙනකම් ඉඳලා යන්න හදනකොට අනේ කාලය යන්න කියලා මෙතනින් අල්ලනවලු. මෙතෙන් අල්ලනවා. ඔව් මෙතනින් අල්ලලා ඉන්න කාලය යන්න කියනවලු. මොකද මෙතන හවුවෙන්නේ නැහනේ. නොකියා කියන්නේ යන්න. නොකියා කියන්නේ ඉන්න එපා යන්න. එහෙම කරනවා සමහරු. මේ වාසනාවන්ත ශාලාවේ ඉන්න අය එහෙම කරන්නේ අද අපේ මාර්තුකාව වුණේ නොපවතින ආදරය සහ පවතින ආදරය. ඒ හරහා අපි කලාව සම්බන්ධ කරගත්තා, කර්මය සම්බන්ධ කරගත්ත ඒ අනාදී බොහෝ කරුණු කාරණා අද දවසේදී සාකච්ඡා කරා. අද අපිත් එක්ක සාකච්ඡාවකට එකතු වුණා ප්‍රවීණ දේශක සමාජ ක්‍රියාකාරී දේශීය හෙළ වෛද්‍ය ගාමිණී කිරමකන්ද මැතිතුමන්. මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අද බොහෝදා සදහම් කතිකාව සද්ධම්ම වාහිනී රූපවාහිනී නාලිකාව හරහා අපි විකාශනය කරන මේ වැඩසටහනට ඔබගේ වටිනා කාලය යොදවමින් අපේ ප්‍රේක්ෂක ජනතාව උදෙසා අපිත් සමග ඔබේ අදහස් බෙදා හදා ගන්නට ආදරය ගැන බොහෝ දේවල් දැනගත්තා, කර්මය ගැන බොහෝ දේවල් දැනගත්තා, කලාව ගැන බොහෝ දේවල් දැනගත්තා. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක එකතු වුණාට ආයුබෝවන් කියලා ඔබතුමන්ට සමදිනවා. ඒ වගේම සද්ධම්ම වාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රේක්ෂක ජනතාවෙන් ඉල්ලනවා අපේ YouTube නාලිකාව subscribe කරන්න. Facebook නිලපිටුව හරහා අපි මාසිකව අපේ මේ සදහම් කතිකාව ඇතුළු පින්කම් මාලාව ඔබ සමග බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පින් කැමති ඔබටත් අපි ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝ බෙදා හදා ගන්නට අවස්ථාව උදා කර ගන්නට. ආයුබෝවන්.